अस्सलामु अलैकुम මේ ශ්‍රී ලංකා තව් වාහිනියයි මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශක ටීඑස් වහාබි නොහොත් තලශත්තම් වහාබි ප්‍රථමයෙන්ම ශීර්ෂ පාඨ ඌරුකටු හලාල් බව පණ්ඩිජාති පවසයි අංගොඩ මානසික රෝහලට නව වාට්ටුවක් අත්හියාත් අලුත් ක්‍රමයකට අපි දානවලට විරුද්ධ අපි ලෝභයෙන් නිසා බව තව්වරු පවසති රමලාන් මාසයේ මග හැරීමට අරාබි තව්පරවල් පෞල් පිටින් විදේශගත වෙති මෙන්න ප්‍රවෘත්ති සවිස්තරාත්මකව ඌරුකටු මුස්ලිම් වරුන්ට හලාල් බව තව් ලොක්කිකු දකුණු ඉන්දියාවේ පණ්ඩිජාති පවසයි තමා දකුණු ඉන්දියාවේ ඌරුසුප් කඩයක් විවෘත කර ඇති බවත් ඌරුසුප් වැළඳීමට මෙන්ටල් තව් වරුන්ට ආරාධනා කරන බවත් එමගින් මොලේ අමාරුව සුව වෙන බවත් පණ්ඩිජාති කියයි මේ වන විටත් ලෝකයේ නන්දසින් මෙන්ටල් තව් පොරවල් පැමිණමින් සිටින බව ඔහු පවසයි මෙහි සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගිය අපේ ප්‍රවෘත්ති වාර්තාකරුවන්ට හමු වූ තව් පොරවල් කියා සිටියේ ඌරුසුප් වැළඳීමෙන් මොලේ අමාරුව සුව වෙන බැවින් තමන්ද ඌරුසුප් වැළඳීම සඳහා දකුණු ඉන්දියාවට යාමට අදහස් කළ බවයි. ඌරුකටු පිළිබඳව තවදුරටත් අදහස් දක්වූ පණ්ඩිජාති කියා සිටියේ බලුකටු හලාල්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් නමෝ දිනකින් තව්වරුන්ට බලුසුප් වැළඳීමටත් අවකාශ ලැබෙනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවත්ය. මුල්ලේරියාව මානසික රෝහලට නව වාට්ටුවක් ඉදු කිරීමට තමන් අදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පවසයි. රටේ වහාබි මෙන්ටල්වරු රාශියක් සිටින බැවින් තමන් මෙම පියවරගත් බවත් එම වාට්ටුව වහාබි වාට්ටුව ලෙස නම් කරන බවත් මෙන්ටල් තව් පොරවල් ගාල්කොට පණ්ඩිසුප් එන්නත ඔවුන්ට ලබා දෙන බවත් එමගින් භයානක ඇඟිල්ල වේවුලන රෝගය මර්ධනය කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අපි කළ කරුණු විමසීමකදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. අත්හියාත් කිරීමේදී අලුත් ක්‍රමයක් අනුගමනය කළ යුතු බව තව්පව් සංවිධානයේ සභාපති වහාබි මහතා පවසයි. මෝටර් රථයක් පැදවීමේදී රවුන්ඩ් අබවුට් එකක් ගන්නා විට කරන සංඥා ක්‍රමය හා සමානව දකුණු දබර ඇගිල්ල අංශක 360ක් කරකැවීමේ ක්‍රමය අනුගමනය කරන ලෙසත් මෙම වහී තමන්ට බැස්සේ නොබෝදා කාලක් දාගෙන මුහුදු අයිනක සුවනින්දේ සිටින විට බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කරයි. මින් ඉදිරියට සියලු මෙන්ටල් වහාබිවරු මෙම ක්‍රමය අනුගමනය කළ යුතු බවත් තව්පව් සංගමේ සභාපති අබ්දුල් වහාබි මහතා තවදුරටත් ප්‍රකාශ කරයි. අපි දානවලට විරුද්ධ අප කුණු ලෝභයෙන් නිසා බව තව් පොරවල් කියා සිටී. අනුන්ට ආහාර පාන වලින් සංග්‍රහ කිරීමේ කිසිදු වැරද්දක් නැති බවත් තමන් ඒ බව දන්නා බවත් නමුත් දාන අරහම්මේනියාව තමන් මෙතරම්ම තදින් අරගෙන බොක්කෙම්ම කෑමොර දෙන්නේ තමන් කුණු ලෝභයෙන් නිසා බවත් තව් පොරවල් කියා සිටී. දානයක් තබා මිනිහෙක්ව ගෙදරකට කැඳාගෙන ගොස් තේ එකක් දීමේ පුරුද්දක් තමන්ට නැතයි මේ තව් පොරවල් තවදුරටත් කියා සිටී. මේ නිසා කුර්ආන් හා හදීස් ඉදිරියට දාගෙන තමන් කෑමොර දෙන බවත් කුර්ආන් හදීස් සබා අල්හම්දු සූරාවේ තේරුමවත් තමන් නොදන්නා බවත් ශහීහුල් බුහාරි තිරුමසි වැනි උතුම් හදීස් ග්‍රන්ථ අපි ජීවිතයටවත් කියවා නැති බවත් ඒවායේ තේරුම තබා වචනයක්වත් කියවීමේ හැකියාවක් අපට නැතයිද තව්පරවල් තවදුරටත් කියා සිටී. අපි තව්පරවල් සමග කළ සාකච්ඡාවලදී බොහෝ තව්පරවල් කියා සිටියේ ඉස්කෝලේ පාසලේ පහේ ශ්‍රේණියටවත් ගිහිල්ලා නැති අපි ඔවැනි උතුම් හදීස් ග්‍රන්ථ තේරුම් ගන්නේ කෙලෙසදයි අපින් පෙරලා ප්‍රශ්න කරා. අපිත් ඔහේ බූරුව වගේ අපේ පොරවල් වලට ඇහුම්කන් දෙන බවත් හදීස් කුර්ආන් තේරුම් ගැනීමේ හැකියාවක් Tamante නැති බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියා. වැඩිමහලු තව්පොරවල් කියා සිටියේ මේවායේ දැන තේරුම් ඇති නායකයෙකු සිටින තරීකාවකට Taman බැඳීමට අදහස් කර ඇති බවත් වෙළඳුම් සොළංගුම් බවත්ය. රමලාන් මාසය ආරම්භීමත් සමග අරාබි තව්පොරවල් බුරුතු පිටින් විදේශගත වී ඇති බව විදේශ වාර්තාකරුවන් සඳහන් කරනවා. ලන්ඩන්, පැරිස්, නිව්යෝක් වැනි සුකෝපභෝගී නගරවල මේ දිනවල මොවුන් බහුලව දැකිය හැකි බවත් මොවුන් අහිංසක කොළු ගැටයින් සොයා යන බවත් අපේ විදේශ වාර්තාකරුවන් තව් වාහිනියේ ප්‍රවෘත්ති අංශයට දන්වා සිටියා. අප රටේ වෙසෙන බොහෝ තව්වරුන්ද අනුගමනය කරන්නේ මෙම අරාබීන්ගේ හාල්පාරු පිළිවෙත් බවත් මොවුන් කොළු බාප්පලා බවත් විශේෂයෙන්ම අරාබිකරයේ රැකියාවල නිරත තව් ධර්මය වළඳා පැමිණෙන බොහෝ ශ්‍රී ලාංකික තව්වරුන්ද අනුගමනය කරන්නේ මේ තුප්පහි ක්‍රියාපටිපාටිය බවද තව් වාහිනිය වාර්තාකරුවන් දන්වා සිටිනවා.
යුරෝපයට ඇමරිකාවට පැමිණෙන තව් අරාබීන්ගේ හැසිරීම දකින විට තව් පව් බව Tamanටම වැටහෙන බවත් වෙළඟුම් සොළඟුම් කියා Tamanටම කියා ගන්නා බවත් අපේ විදේශ වාර්තාකරුවන් සඳහන් කරනවා. මේ දැන් අපට ලැබුණු ප්‍රවෘත්තියකට අනුව තව් ධර්මය වළඳ ගන්නා අයට ඌරුසුත් කෝප්පයකට කොල්ලෙකුත් ලබා දීමට තව මූලස්ථානය අදහස් කර ඇති බව ඉතාමත් ආනන්දජනකව දැනුම් දෙනවා. අපේ කස්ටියට එකතු වී නරකාදිය බලා යන ගුවන් යානයට ගොඩවදින ලෙස අපි මෙයින් ඔබට ඇරයුම් කරන බවත් තව මූලස්ථානය දැනුම් දෙනවා. තව වාහිනිය රාත්‍රී ප්‍රවෘත්ති එපමණයි. නැවත මෙවන් ප්‍රවෘත්තියකින් හමු වෙමු. ස්තුතියි. තව වාහිනි ප්‍රවෘත්ති ඉදිරිපත් කළමා තලශත්තම් වහාබි.